සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවන් ඔක්කොටම හැම දිනම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඒ වගේම ලස්සන දවස් ටිකක් අපිට පහු වුණා නේද? හරිම සතුටුයි නේද අපිට? ඒ අවුරුදු කාලේ දැන් මං හිතන්නේ තාමත් මගේ යාළුවෝ නෑගම් මෙහෙම යනවත් ඇති නේද? ඉතින් ඒ උණුසුම තාම ගිහිල්ලා නැහැ. ඉතින් මගේ වටා එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ කොටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට වටිනකමක් දුන්නට ඒකට ගොඩාක් ස්තුතියි. මොකද මම දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 950 වගේ පහු කරලා තියෙන්නේ. ඉතින් තාම මට සුළු මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ආරනේ හදවත් පොඩ්ඩක් තමයි තියෙන්නේ. මේ බලන්නකෝ අපේ ගේ ඉස්සරහට ආපු ලස්සන කින්ග්ෆිෂර් කෙනෙක් නටලන්ඩා මොකද්ද කියා හිටියා. ඉතින් යාළුවනේ බලන්නකො මේ සත්ව ලෝකේ කොච්චර ලස්සනද කියලා. මෙයා මට ලස්සනට ළඟට ගන්න බෑ. හරි ලස්සන මෙයාගේ ලස්සන පාටක්නේ තියෙන්නේ. ඉතින් ඒකම අද ඊයේ උදේ මේ ලස්සන රේන්බෝ එකක් තිබ්බා. මම ඒකත් ගත්තා අපේ උඩුමහලේ ඉඳගෙන. බලන්නකො ඒකත් ලස්සන. ඉතින් මගේ යාළුවෝ මම කියනවා මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ආදරයෙන් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. තම්මේල් එකේ තියෙන විදියට කුස්සියේ 3 බෝතල් ලස්සන කරගන්නේ කොහොමද කියලානේ මේ දැන් මේ කියන්නේ. ඉතින් යාළුවනේ මම මේ තියෙන්නේ මගේ මේ මිල්ක් sugar coffee bottle ටික. දැන් මේ ඒකට තියෙනවනේ දැන් මේ ලස්සන labels බලන්නකො ඒවා හරිම ලස්සනයි. ඉතින් ඒකේ මිල්ක් තියෙනවා. හරිම ලස්සනයි. මේ ලේබල් ප්ලාස්ටික් ඕන වීදුරු ඕනම එකකට මේක මේ අලව ගන්න පුළුවන්. හරිම ඒ කියන්නේ හොඳයි. මේක හොඳට වොෂ් කරන්න පුළුවන්. ඒක එහෙම ගැලවෙන්නේ නැහැ. මේක ක්ලියර් ස්ටිකර් එකක්. ඉතින් මම මගේ යාළුවන්ට මම හිතුවා දැන් මගේ කිචන් එක විතරක් ලස්සන වුණාට මදිනේ මගේ යාළුවන්ටත් මේ දේ බෙදලා දෙන්න. ඉතින් මම ව්‍යාපාරයකට වශයෙන් සුවන්දකියාවක් වශයෙන් මම මේක පටන් ගත්තා. ඉතින් ඕගලන්ට තියෙන්නේ මේක මේ ඔක්කොම සේරම ලේබල්ස් තියෙනවා. ලේබල් 25ක් තියෙනවා මේකේ. මේ කොෆි බෝතලේ නම් කෝපි ඉවරයි. ඉතින් බලන්න මේක හරිම ලස්සනයි තිබ්බහම. ඉතින් ඕගලන්ට පුළුවන් මේක මගෙන් මේ ඉතාමත් සාධාරණ මිලදී ගන්න. ඒ වගේම මේකේ තියෙනවා ස්පයිසස් bottles label. මේ බලන්නකො මේක දැන් හරිම ලස්සනයි. මගේ යාළුවන්ට මං හිතනවා මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp එකට හරි normal call එකක් හරි දීලා මගෙන් ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේකේ මේ ස්පයිසස් බොටල් ටික නම් මං තාම මොකද මගේ ස්පයිසස් බොටල්ස් මං තාම අරගෙන ඉවරයක් නෑ. තාම තව ගන්න තියෙනවා. ඒකට රැක් එක එන්න තියෙනවා. නමුත් මම මේකත් එක්කම මං ඒ ලේබල්ස් ටික ඔක්කොම උගලන්ට පෙන්නන්නම්. ගොඩක් ප්‍රයෝජනවත් ඔක්කොම ලේබල්ස් ටික මේකේ තියෙනවා. මේ බලන්නකෝ මගේ කිචන් එකට ඒ බොටල්ස් ටික ආපුවම මෙතන තියෙන්නේ milk sugar coffee and tea. මේ ටික තමයි දැනට මේ මං මේක බෝතල් ටිකට මේක අලවගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මං ඕගලන්ට කිව්ව ඒ ලේබල්ස් ටික බලන්නකෝ. මේ තියෙන්නේ මෙතන ඔක්කොම ස්පයිසස් වලට අවශ්‍ය සේරම ලේබල්ස් ටික තියෙනවා. කොෆි, ටී, sugar, milk වලට එකම ඔක්කොම ලේබල්ස් 25ක් තියෙනවා. ඔක්කොම දේවල් මේ බලන්න salt තියෙනවා. ඩාල්, ෆ්ලා ඔක්කොම දේවල් තියෙන ඕගලන්ට මික් මම මේ වීඩියෝ එක දිහා බලාගෙන කතා කරන්නේ. හුඟක්ම ඇත්තටම මේක මේ හොඳට මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම බයක් වෙන දෙයක් නැහැ. ඕගලන්ට තියෙන්නේ අර කොටස් ටික වෙන් කරගන්න විතරයි කතුරෙන් අරගෙන. මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතනවා මම දැන් මාස 8ක් 9ක් විතර හොඳට බොටල් වොෂ් කරනවා. හොඳට මම ඒක පාවිච්චි කරනවා. ඉතින්
මගේ යාළුවන්ටත් මං හිතනවා මේක අවශ්‍ය වෙයි කියලා. මේ බලන්නකෝ හරිම ලස්සනයි මේවා මේ බොටල්ස් වලට දාපම ඕගලන්ට ඕනම සයිස් එකට මේ ලේබල් ටික මේ අලව ගන්න පුළුවන් ඒ බොටල්ස් වලට. මම ඒ ගාන්ටම තමයි මම ඒක හදලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට කැමති විදියට ඒ කියන්නේ කැමති බොටල් එකකට අවශ්‍ය දේවල් මේ තියෙන ඔක්කොම ටික මේ ඕගලන්ට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මගේ යාළුවන්ට මම මේක මගේ ෆෝන් නම්බර් එක මම දාන්නම්. එතකොට ඕගලන්ට ඉතාම සාධාරණ මිලකට මගෙන් ගෙන්න ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි තමයි මං කරන්නේ. ඉතින් ඕගලන්ට විස්තර දැනගන්න ඕනේ නම් එන්න මගේ WhatsApp එකට ඇවිල්ලා කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දෙන්න. එතකොට ඕගලන්ට විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ යාළුවන්ට මම ගොඩාක් ස්තුති කරනවා මගේ වටා ඉඳගෙන මාව ශක්තිමත් කරන දිනෙන් දින මේ මගේ යාළුවන්ට යහපතක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සතුටින්ම හැමදාම නිරෝගීභාවය ලැබෙන්න කියලා මගේ යාළුවන්ට මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං ගිහින් එන්නම්. බුදු සරණයි.